Hi guys කොහොමද අද අපි ආවා කොළඹට ආසන්නයේ තියෙන අල්ගම ඇල්ලට අපි ගිහින් බලමු කොහොමද වීව් එක කියලා come with us. Hi guys, welcome back to our YouTube channel Island Souls TNM. ඉතින් ඔයගොල්ලෝ දැක්කනේ අපි අද කොහෙද යන්නේ කියලා. අපේ ගෙවල් ගාව ඉඳන් කිලෝමීටර් 25ක් විතර දුරින් තමයි අල්ගම ඇල්ල තියෙන්නේ. කායක පාක් කරලා කිලෝමීටරයක් විතර ඇවිදන් එන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මායි අම්මයි දනිල්ෂයි අල්ගම ඇල්ලට යන්න කැලවල් මැදින් රබර් කැලයක් මැදින් ඔය විදිහට ඇවිදන් එනවා. ඔන්න අපි දැන් ළඟයි අල්ගම ඇල්ලට. අපිට වතුර සද්ද ඇහෙනවා. කොහොම හරි දාඩිය පෙරාගෙන තමයි ඇවිදන් ආවේ. හරිම ලස්සනයි. මෙතනින් නාන්න බැහැ මොකද ඒ දවස්වල වතුර අඩුයි. ඒක නිසා ඔතන නාන්න බැහැ නිසා අපි උඩට ගියා. හරියට ගල් තියෙනවා. ඉතින් ඔය ගල් වලින් පැනලා තමයි උඩට ගියේ. මෙන්න මේ ආකාරයට තමයි අපි වැල්වල එල්ලිලා ගල්වල බඩගාගෙන ගල්වලින් උඩට ගියේ. අපි එතෙන්ට යද්දී දවල් 11-12 වගේ වුණා. කොහමරි අපි යද්දිත් කට්ටියක් එතෙන්ට ඇවිල්ලා හිටියා. ෆැමිලිස් දෙකක් විතර. ඉතින් මේ තමයි උඩ තියෙන වීව් එක. මේ විදියට ගල් එක තමයි ඇල්ල හැදිලා තියෙන්නේ. දාඩිය පෙරාගෙන ආවා ගොඩක් දුර. අදින්න මෙන්න මේ වගේ වීව් එකක් තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ තැනක තමයි නාන්නේ. अरे कैमरा में मैं चाय पकड़ ධනිෂ තමයි ඉස්සලාම ගියේ වතුර ගැඹුරුද කොහොමද සිටුේෂන් එක කියලා බලාගෙන එන්න. ඉතින් ඕගලන්ට පේනවානේ එයාගේ ඉනක් විතර වතුර තියෙනවා. ඕ කියන්නේ ඇවිදන් යද්දී අපිට ගල් අහුවෙනවා. කොහොමද ගලකට වගේ කකුලක් කැපුණා. එහෙනම් පයින් ගිහිල්ලා උඩ පයින් ගිහිල්ලා ගලකට කකුලක් කැපුණා. ඒ වගේ ගල් තියෙනවා. ඉතින් හරි පරිස්සමින් තමයි යන්න ඕනේ. ඔය පේනනේ ධනිෂ යනවා. එතකොට අපිට පෙවුන්නේ නැති වුණාට ගැඹුරුයි තැන. ධනිෂ මේ විදිහට වටපිටාව චෙක් කරන ගමන් මායි අම්මයි පොඩක් ඉඳගෙන කකුල් දෙකත් වතුරට දාගෙන පොඩක් චිල් එකේ හිටියා. ඊට පස්සේ ධනිෂ ආවා. ඇවිල්ලා එයා මාව එක්කන් ගියා. ඊට පස්සේ වතුර අඩු කාලේ ඒ වුණත් ගැඹුරුයි. මොකද ඔන්න දැන් මම යනවා. බොහොම පරිස්සමින් ඔය පේන ගලකට මේවා වෙලා මම වැටුණා. ඉතින් හරි පරිස්සමින් තමයි යන්න ඕනේ. මොකද ගල් තියෙනවා. මම අපේ අම්මා නම් ආවේ නැහැ. මොකද එයාට බය කිව්වා. ගල් තියෙන නිසා හරි පරිස්සමින් යන්න ඕනේ. ඔව් මට කියන්න අමතකුණා ඔය කොනේ ගහලා තියෙනවා මීටර 10ක් ගැඹුරුයි කියලා. ඒක නිසා අපි වැඩි කොන් වලට ගියේ නැහැ. ඉතින් මැදටම වෙලා තමයි හිටියේ. අනවශ්‍ය ප්‍රශ්න දාගන්න ඕනේ නැහැ ළමයි. ජීවිතේට ආදරේනේ. ඒක නිසා පුළුවන් තරමට නාලා ගෙදර යන්න ඕනේ. මේ මම පණ්ඩිතයා වගේ ගියාට උතනටලා මම ලතුන් දිවි වෙරිහන් දිදි තමයි හිටියේ ධනිෂ්ට එන්න කිය. එයාම බයි කරනවා දිය බරිය කරකයි මේකයි කියලා. just ignore that guys. ඊට පස්සේ අන්තිමට ආවා. මොකද මම කංකරච්චිලේ ඉඳන් ඉන්න බැරි නිසා.
අපි එතෙන්ට ගියාට පස්සේ අපිට දැනගන්න ලැබුණා මෙතනිනුත් උඩට යන්න පුළුවන් කියලා. හැබැයි ඒකත් ඉතින් ගල්වල බඩ ගාගෙන තමයි යන්න ඕනේ. ඒක නිසා අපි හිතුවා කමක් නැහැ අපි මෙතන ඉඳලා නාලා යන් කියලා. මොකද තවත් උඩට යන්න ගලුත් ලස්සනවා. ඒක නිසා ඒ රිස්ක් එක අපි ගත්තේ නැහැ. හැබැයි ඒගොල්ලෝ කිව්වා උඩ ලස්සනයි කියලා. ඉතින් sorry guys අපිට උඩට යන්න බැරුව ගියා. කොහොම හරි අපි ඉතින් එතෙන්ටලා පොඩක් ඉඳලා ආපහු ආවා. අපි හිතනවා මෙතෙන්ට වඩා ගොර කැල්ල ලස්සනයි කියලා. ඔගොල්ලෝ ගොර කැල්ල ගිහින් නැත්නම් ගොර කැල්ල ගිහිල්ලා බලන්න හරිම ලස්සනයි. අපේ වීඩියෝ එකක් තියෙනවා channel එකේ. ඒක check out කරන්න. මේකද අල්ගමැල්ලද එහෙම නැත්නම් ගොර කැල්ලද ලස්සන කියලා. So that's it for today guys. Hope you all enjoy our video. Don't forget to hit that subscribe button and comment us and follow us on Facebook and TikTok. Bye.